4 කියනවා. ඔහු තමාගේ මිනිස්යන්ට කතා කොට ස්වාමීන් වහන්සේගේ අභිෂේක කළ තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මගේ අත දිගු කිරීමෙන් ස්වාමීන් වහන්සේ මාව වළක්වනසේවා. මක්නිසාද ඔහු ස්වාමීන් වහන්සේගේ අභිෂේක කළ තැනැත්තායි කිසේක. ඇයි සාවුල්ට අත තිබ්බේ නැත්තේ? මරන්න ළඟටම ආවා. සල්ලි කෑල්ලක් කපලා ගත්තා. එයා මන් ළඟට ආවා කියන සාක්ෂිය. හැබැයි ඇයි හිටපු එයාත් එක්ක හිටපු කිසි කෙනෙක්ට අත ගහන්න ඉඩ දුන්නේ නැත්තේ ඇයි? දෙවියන් වහන්සේ අභිෂේක කළ මිනිස්සු. දෙවියන් වහන්සේ ආලේප කරපු කෙනෙක්. ඒ නිසා අත තිබ්බේ නැහැ. අත තිබ්බේ නෑ දාවිද් සාවුල්. ඒ වෙනකොට සාවුල්ගේ ආත්මික ජීවිතේ වැටිලා තිබුණේ. වැරදි මාවතේ ගියේ. ඒක දාවිද් දැක්කා. හැබැයි එයා වැරදි මාවතේ ගියා. වැරදි දේවල් කළා. දාවිද් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ ආලේපලත් තනසට අත තියන්න දාවිද්ට අයිතියක් නැහැ කියලා. ඒ වගේම තමයි දේව සේවකයාගේ දුර්වලකම් තේරෙන්න පුළුවන්. හැබැයි ඒ වලට දඬුවම් කිරීමේ අයිතිය ඔබට මට දෙවියන් වහන්සේ දීලා නැත. වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඔබ ක්‍රියා කරන්න ඔබට අයිතියක් දෙන්න සිටිනා නැහැ. ඒ වගකීම තියෙන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දෙවනසික වගකීම හරියට කරනවා. ඔබ ඒ වගකීම ඔබේ අතට අරගෙන පාපේ පුරව ගන්න එපා. ආශිර්වාදය නැති කර ගන්න එපා. පරිස්සම් වෙන්න. විරුද්ධ වීමේ භයානක ප්‍රතිඵල බලමු. බයිබලයේ බලමු. මගේ වචන නොවේ. විරුද්ධ වෙන අයට වෙන ඉරණම ගැන අපි බලමු. ගණන් කතාව 12 වෙනි පරිච්ඡේදය ඔබට කියවුවොත් මම ඒකේ පද කීපයක් අරගෙන තමයි මම දේශනා කතා කරන්නේ. ඒ මුළු පරිච්ඡේදයම ඔබ කියවන්න. මේකේ දෙවෙනි පදේ කියනවා ඔහුද ස්වාමීන් වහන්සේ කතා කෙරෙව් මෝසෙස් ලවා පමණක්ද උන්වහන්සේ අප ලවා කතා නොකරෙව්සේක්දයි කීවෝය. ස්වාමීන් වහන්සේ ඒක ඇසූසේක. මෙතන ලොකු කතාන්දරයක් තියෙනවා. මීරියමුයි මොසෙස්ුයි දැන් ආරෝනුයි මොසෙස් දෙවියන් වහන්සේ නායකයෙක් විදිහට තෝරගන්නවා. ආරෝනුයි යාට උදව් වුණට දෙවියන් වහන්සේ පාත්. දැන් මීරියම් ඉඳන් කියනවා මේ දැන් මොන මොසෙස්ව විවේචනය කරනවා. මොසෙස් විවේචන මෙයාගේ ලොකුකම අරවා කරනවා මේවා කරනවා. ඒ දෙවියන් වහන්සේ විතර මේ පදේ කියන දෙවියන් වහන්සේ මොසෙස්ට විතරද කතා කරන්නේ. ඒ දෙවියන් වහන්සේ අපිට කතා කරන්න බැහැ. එහෙම තමයි මේ පදේ. දොරසින් පරිචිත දෙකේ. කියන දෙවියන් වහන්සේට පුළුවන් අපිට කියන්න. ඒ මොසෙස්ට කියන්න. කියලා ආරෝන්ටයි මොසෙස්ටයි මීරියම් වණිනවා විවේචනය කරනවා. ඊට පස්සේ මොසෙස් කියනවා එහෙම කියන්න එපා කියලා කියද්දි මොසෙස් එක්ක විවාද වලට එනවා. ඊට පස්සේ 8 වෙනි පදේ කියන එබැවින් නුඹලා මාගේ මෙහිකාර වූ මොසෙස්ට විරුද්ධව කතා කරන්න බය නොවේ කෙසේදයි කිසේද. දෙවියන් වහන්සේ කියනවා මගේ දාසයා මොසෙස්ට විරුද්ධව කතා කරන්න ඇයි ඔබලා බය වුනේ නැත්තේ? එයා මගේ දාසයා. මගේ මෙහෙකරුවා. එයාට විරුද්ධව කතා කරන්න කට අරින්න බය වුනේ නැද්ද කියලා අහනවා. දෙවියන් වහන්සේ අහනවා. මීරියම්ගෙන් අහනවා දාසයට විරුද්ධව කතා කරන්න බය වුනේ නැද්ද කියලා දෙවියන් වහන්සේ අහනවා. අහලා මොකක්ද ඊට පස්සේ වෙන්නේ? මීරියම්ට කුෂ්ඨ රෝගයක් හැදුණා. දෙවියන් වහන්සේ දාසයට විරුද්ධව කතා කරපු නිසා කුෂ්ඨ රෝගයක් හැදුණා. ඒ වගේම තමයි ගණන් කතාව 16 වෙනි පරිච්ඡේදය දැන් ඔන්න කෝරා කියලා පුද්ගලයෙක් ඉන්නවා.
එයා මොකද කරන්නේ? දැන් ඔන්න දැන් මෝසස්ගේ නායකත්වයට විරුද්ධව මෙයා නැගිටිනවා. මෙයා නැගිටිවලා මෙයා මොකද කරන්නේ? එතන ඉන්න කට්ටියව එකතු කරගන්නවා. කණ්ඩායමක් එකතු කරගන්නවා 250. මෙතන කියනවා 16 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ කියන සභාවේ කීර්තිමත් මිනිසයන් 250 දෙනෙකු පමණ මෝසෙස්ට විරුද්ධව එකතු කරගත්තා කියලා. සභාවේ මොකද ටිකක් ප්‍රසිද්ධ නාමය 250ක් විතර කට්ටිය එකතු කරගන්නවා දැන් මෝසෙස්ට විරුද්ධව. මෝසෙස්ටයි ආරෝටයි විරුද්ධව දැන් කැරලි ගහන්න එකතු කරගන්නවා. මේ සිද්ධ දෙවියන් වහන්සේ යනවා. ඊට දෙවියන් වහන්සේ අහනවා මොසස්ගෙන් අහනවා දැන් කතා කරා සම්මුඛ විපරිණේ ඒ කැලේ වහන්සේ අහනවා දැන් පෝරක් ඉන්න මොසස්ුත් ඉන්න කණ්ඩායමක් ඉන්න දෙවියන් වහන්සේ අහනවා මොසස්ගේ මේ ඉන්න ඔක්කොම ළඟ දැන් මොසස් විරුද්ධව කතා කරේ දෙවියන් වහන්සේ අහනවා 21 වෙනි පරිච්ඡේදයේ මා විසින් මේ සභාව ශ්‍රණිකයන් විනාශ කරන පිණිස නුඹලා නොවුන් අතරේ වෙන් වෙන්න කියලා මොසස් කියන මේ ඉන්න ඔක්කොම විනාශ කරනවා. මගේ 16ට විරුද්ධව කැරලි ගහන්න එකතු වෙච්ච ඔක්කොම විනාශ කරනවා. නුඹ මෙතනින් අයින් වෙන්න. මොසස් දෙවියන්වහන්සේට කර්මලව් කරනවා ඉන්න කරන්න එපා කියලා. එහෙමයි 16ගේ හදන්නේ. මොසස් තිබුණ ඔව් ස්වාමීනි මේ ඔක්කොම මට විරුද්ධව කැරලි ගහනවා. ඔක්කොම විනාශ කරනවා. නායකයාගේ හදවත උත්තර නැහැ. මේ පාස්වාමීනි. ඊට පස්සේ කියනවා 22 වෙනි පදේ කියනවා මුණින් වැටිලා නිකන් නෙවෙයි මොසස් දෙවියන්වහන්සේ කියන්නේ. එවිට ඔහු මුණින් වැටි අහෝ දෙවියන් වහන්සේ මාශ්‍රීමේ සියල්ලන්ගේ ආත්මන් දෙවියන් වහන්සේ එක මිනිසෙක් පව කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස් වනසේද්දයි කීවෝය. ස්වාමීනි එක මිනිසෙක් මේ යාගේ වමනාවට මේ දේ කරන්නේ. 16ගේ හදවත එතනයි. එක මිනිසෙක් මේ වැරද්ද කරන්නේ මේ හැමෝම ඇයි විනාශ කරන්නේ? ඇයි ඒගොල්ලෝ ගැන උදහස් වෙලා ඉන්නේ ස්වාමීනි කියලා මොසස් අච්චර 250ක් විතර එකතු වෙලා නායකයට ගේමක් දෙන්න ගියේ. හැබැයි දෙවියන් වහන්සේ අහනවා එක ශනිකයි විනාශ කරන්න. වැඩ පෙන්නන දාසෙන්න හරි ස්වාමීනි මොහොත විනාශ කරනවා. එහෙම හදවතක් නෑ නායකයාට. හැම ආත්මයකටම එයා දෙන සත්‍යම් දෙන්නේ. ඒ නිසා මොසස් නිකන් නෙවෙයි මොකද? මුණින් වැටිලා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මුණින් වැටිලා අනේ ස්වාමිනී ඉහළ කරන්න එපා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජනහසේ කියනවා. නමුත් ඒ අය 28 වෙනි පදයේ කියනවා මේ සියලු ක්‍රියා කරන පිණිස ස්වාමීන් වහන්සේ මා එව් බව මේ නුඹලා දැනගන්න මක්නිසාද ඒවා මාගේ කල්පනාවෙන් නොවේ. එතකොට මොසස් කියනවා මේ දේවල් මට ඕන දේ නෙවෙයි මම කළේ. මාව පත් කරපු තනන් වහන්සේ කියපු විදිහට මම වැඩ කරේ. මොසස් කියනවා මේ මට ඕන දේ නෙවෙයි මම කරේ. දෙවියන් වහන්සේ මට කරන්න කියපු දේ තමයි මම කළේ කියලා සෙනඟට එතනදී කියනවා. විනාශ කරන්න අහනකොට සෙනඟට කියනවා තවත් අවස්ථාවක් දෙනවා. මම මේක කරේ මට ඕන නිසා නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට කළේ. ඒක මිනිස්සුන්ට තව පාරක් පැහැදිලි කරලා දෙනවා. හැබැයි ඒ වෙලාවේ 31 පදයේ කියනවා තවද ඔහු මේ සියලු වචන කියා නිම වූ විට
යට තිබුණු පොළව දෙකට පැලුණාය. පොළව ඇගේ මුඛය ඇර ඔවුන්ගේ පවුල්ද කෝරාට අයිති සියලු මිනිසයෝද ඔවුන්ගේ සියලු සම්පත්ද ඉලගත්තෝය. හැබැයි දෙවියන් වහන්සේ නිකන් හිටියේ. මෝසස්ගේ හදවත එපා ස්වාමී. විනාශ කරන්න එපා. පැහැදිලි කරනවා මම කරේ මට ඕන දේ නෙමෙයි දෙවියන් වහන්සේට ඕන දේ. හැබැයි දෙවියන් වහන්සේ නිකන් හිටියද? නෑ. දෙවියන් වහන්සේ වග කියනවා. කෝරගේ සෙනගයි පවුලයි වස්තුවයි හැමදේම පොළව ඇරුණා කියන පොළවේ කට ඇරුණා කියන පොළවට කිව්වා. ඔබ හිතනවා නම් ඔබේ දාස්‍යයට විවේචනය කරන බණින එක, එයාගේ සේවය සුළු කරන එක, එයාගේ ආලේපය සුළු වෙන තබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හරි භයානකයි. ඊපස්සේ 250ට මොකද උනේ කියලා බලන්න. කෝරට ප්ලෑන් කරපු කෙනාට පොළවේ යටට ගියා. කල්ලිය දෙක තුනේ 250ට මොනවා වෙන්නේ නැහැ. ඒකත් අහන්න. 35 කියනවා. තවද ස්වාමීන් වහන්සේ කෙරෙහි ගිනි නික්ම ඇවිත් සුවඳ දුම් ඔප්පු කළ 250 දෙනාම දවා දැමීය. 250 දෙනාම ගින්නට හසු වුණා. කල්ලි දැක්ුණා. ඔබ අත දියන්නේ දෙවියන් වහන්සේ පත් කර ලාස්‍යය. දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයෙන් තමයි ඔබ අත තියන්නේ. ඔබ හිතනවා ඔබේ දේව සේවකයා වැරදි කරනවා කියලා. ඔබ දැක්කොත් ඔබට කරන්න එකම දේ තමයි තැන් වල කුරුබාන කරන ක්‍රියා කරනවා. ඒ දෙවියන් වහන්සේ තමයි ආපත් කරන්නේ. එයාගේ වගකීම තියෙන දෙවියන් වහන්සේ. ඔබ ආඥා කරද්දී ඔබේ ආඥාවට උන්වහන්සේ පිළිතුරු. ඔබ ඒකේ වගකීම ඔබ ගන්න එපා. වගකීම දෙවියන් වහන්සේට. එයි මම එහෙම කියන්නේ කියලා ඔබ දන්නවා. මගේ වචනයක් නෙමෙයි. රෝම 13:1 කියනවා හැම දෙනාම බලයට මුලාදෑනින්ට යටත් වෙත්වා. මක්නිසාද දෙවියන් වහන්සේ මිස කිසි මුලාදෑනිකමක් නැත්තේ. ඇත්තා වූ මුලාදෑනිකම් දෙවියන් වහන්සේ විසින් නියම කර තිබේ. කවුරු හරි කෙනෙක්ව දෙවියන් වහන්සේගේ අධිකාරී බලය දීලා පත් කරලා තියෙනවා නම් ඒ අයට යටත් වෙන්න. දෙවියන් වහන්සේගේ මිස කාගෙන්වත් ඒ නායකත්වය එන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ නියම කරන්නේ. ඒකයි අප කියන්නේ පාපය. පවතින හැම දේව දාසී නායකේ දෙවියන් වහන්සේ පත් කරලා දෙවියන් වහන්සේ නියම කරපු පුද්ගලයෝ තමයි ඒ එතකොට අපි බලමු දේව සේවකයාට නායකයාට වෙනස් දාසයාට ගරු කිරීමෙන් ලැබෙන වාසි මොනවාද කියලා. අපි නායකයාට ගරු කරනවා නම් ඔබ නායකයාට ගරු කරනවා ඔබ ගරු කරන්නේ නායකයාට නෙමෙයි දෙවියන් වහන්සේ. ඔබ අගෞරව කරනවා නම් අගෞරව කරන්නේ කාටද? දාසයාටද? දෙවියන් වහන්සේ. මත්තෙව් 10:40 කියනවා ඔබද පිළිගන්නා මා ඒවතනන් වහන්සේ පිළිගන්නේය. මා පිළිගන්නා මා ඒවතනන් වහන්සේ පිළිගන්නේය. කවුරු හරි කෙනෙක් දෙවියන්වහන්සේ දාසයව පිළිගන්නවාද? ඒ කෙනාව දෙවියන් වහන්සේ පිළිගන්නවා. එහෙනම් වහන්සේගේ දාසයව පිළිගන්නේ නැති කෙනාව දෙවියන් වහන්සේ පිළිගනීද? දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබේ නායකත්වයේ නායකයාගේ බර සැහැල්ලු කරන මිනිසෙක් වෙන්න. බර වැඩි කරන කෙනෙක්
වෙන්න එපා අනවශ්‍ය කරදර ඔළුවට දාන්න. අනවශ්‍ය ප්‍රශ්න ගෙනන්න. යන ගමන ඉවසීමෙන් දුවන් ඔබත් උදව් කරන්න. ඔබ ඒක වගකීම. ඔබ ඒක කරන්නේ එයාට නෙමෙයි. මාස්කරේ ඔබ ඒක කලේ මටයි කියලා වෙනස් කරලා. ගොඩක් කරත් ගන්න පුත්කලයන්ට කරනවා කියන්නේ. මොකද පාස්ට් උදව්. පාස්ට් එක අපිට උදව්. අපි මොකටද එයාගෙන බලන්නේ? නායකයට ඔබ ශක්තියක් වෙන්න. එතකොට දෙවියන් වහන්සේ ඔබට ශක්තියක්. නායකත්වයට වගේ ඔබ සභාවට ශක්තියක් වෙන්න. ඒක දෙවියන් වහන්සේ ඔබට ශක්තියක් වෙන්න. අද සභාව ගෙනියන්න තනි පුද්ගලයෙක්ට බෑ. ඔබ උදව් කරන්න. ඔබ උදව් කරන්නේ නැතුව තැන් ගිහිල්ලා විවේචනය කරනවා. කකුලෙන් අදිනවා. කරන වැඩේ කරන්න දෙන්නේ නැත්තම් 16 වැඩේ නවත්තන්නේ නමුත් යන වේගය අඩු වෙනවා. යක්ෂයාගෙන් එන පරීක්ෂාවයි ලෝකයෙන් එන පරීක්ෂාවයි ඊයතුලේ ඇතුලෙන් එන ඒවා එනකොට මේක හරි අමාරුයි. දේව සේවය තරම් අමාරු දෙයක් තවත් මේ ලෝකෙ. කවුරුන් හිතනවා අර රස්සාව අමාරු මේ රස්සාව අමාරු කියලා. දේව සේවය හරි අමාරු. පඩියක් ගන්න. වෙලාවක් නැහැ. හරියට කෑමක් වෙන්න. මොන හරි ප්‍රශ්නයක් වුණාම වෙලාවක් කලාවක් අයව බලන්න. රස්සාව කියන කොටයි පහ. shift එකට නම් මේ වෙලාව. හැබැයි මේ සේවයේ වෙලාව. විශ්‍රාම ගන්න දිනයක් නැහැ. නියම දේව සේවයකට විශ්‍රාම ගන්න දිනයක් නැහැ. විශ්‍රාම වැඩක් නැහැ මේක. ස්වර්ග රාජ්‍යය තමයි. එනිසා දේව සේවයට ඔබ අත්කලක් ශක්තියක් වෙන්න. ඒක කඩලා බිඳලා විනාශ කරන මිනිස්සෙක් නෙවෙයි. තනතන විවේචනය කරන්න එපා. අඳින ඇඳුමේ ඉඳන් විවේචනය කරන්න. ඇඳුම ලස්සන නැත්තම් කීයක් කරගෙන හොඳ එකක් ගෙනත් දෙන්නකෝ. එහෙම කරන්න බෑ. මතෙව් 10:41 අනාගත වක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගත වක්තෘ කෙනෙකුගේ විපාක ලැබේ. දෙවනාසික දාස්යව පිළිගන්නවා නම් ඒ කෙනාට ඒ කෙනාගේ විපාකය දෙවියන් වහන්සේ දේව දාස්යයට විපාකයක් තියෙනවා. ඒ විපාකය ඔබටත් ලැබෙනවා. එයාටත් ලැබෙනවා. මොනවාද? දේව සේවකයන්ට ගරු කරනකොට ඔහු කරන යාඥාවේ බලය ඔහු මැදදී ආලේපය ආශිර්වාදය ඔබේ නිවසට ඔබේ ජීවිතයට ගන්නවා. ආමේන්. සුළු දෙයක් ආලේපය දරාගෙන එනවා. ඔහුගේ යාඥාවේ බලය එනවා. ඔහුට දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාදය එනවා. ඔබ ගරු කරන්නේ නැත්තම් අර පාස්ටර් කිව්වා වගේ මම වගේ කෙනෙක් හිතෙන්න යාඥා කරු මොකක් වෙන්නේ? යාඥා කරන්න ඕනේ ගිය සිකුරාද මම මොකක්ද කිව්වේ? සුසුම් ලැබුවත් ඇති. යාඥාවක් නැහැ. කල්පනා කරනවා වෙච්ච සිදුවීම් කියපු දේවල් කල්පනා කරලා යාඥා කරන්නේ නැතුව කළත් ඇති භයානක විපාකයක් එන්න වේදනාවක්. සුළුවෙන් තකන්න එපා ඔබේ දේවදාසයව විවේචනය කරන එක. දේවදාසයට අපහාස කරන එක. මම දැකගෙන ගිය සතියේ උඩාම මම Facebook එකේ දැක්කා. නම් දාලා අර පාස්ටර්ගේ ගියා මේ විදිහට නම් එකට දාලා අර මම කියන විවේචනය කරා. සමහරක් අර පෙස් සංගාපුරය දානවා දැකලා Facebook එකේ උඩ යනවා. ඔබ හරිය ලොකු වැඩක් කරා කියලා හිතන්න එපා. ඔබ
ඒක කළා නම් කලේ පුද්ගලයාට නෙමෙයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ලේසියෙන් අතාරින්නේ නැහැ. මොසස්කින් එහෙම මොකක්ද මම කරන්න ඕනේ? දැන් කියන්නේ. අදත් ඒ දෙවියන් වහන්සේ ඒ විදිහට වැඩ කරනවා. හැබැයි දාසයගේ හදවත විතර නැහැ. මනුස්සයෙක් විනාශ වෙන තැනක විතර නැහැ. ඒකයි මොසස් කිව්වේ මුණින් වැඩිලා අහෝ ස්වාමිනී එහෙම කරන්න එපා කියලා. තම මොසස් කිව්ව ස්වාමීන් වැඩක් දෙන්න ඕන. කටවල් හරියන්නේ නැහැ. කොච්චර කිව්වත් හැදෙන්නේ නැහැ. සභාවෙන් හැදෙන්නේ නැත්නම් හැදෙන්න තැනකුත් නැහැ. ඒ නිසා වහන්ස ඕන දෙයක් කරන්න කියලා කිව්වේ නැහැ. ඒ වගේ හදවතක් තමයි වෙනස් නායකයෙක්. මිනිස්සු හරි සුළුෙන් හිතනවා. එයා කොහොමද? එයා පාස්මත් එයා වැරදි කරන්නේ නැහැ. එයා ඉන්නෝනේ අපිටත් වඩා හොඳට. අපි වැරදි කරාට කමන්නේ නැහැ. හිතන්නේ. අපි ඇදහිලිවත් අපි නිකන් සභාවක නෑ. ඒගොල්ලෝ මේ දේශනාත් කරනවා. අරක කරන්න එපා කියලා මේක කරන්න ඒකට කො ඒකම කරනවා. එහෙමයි මිනිස්සු බලන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ කෝණය වෙනස්. ඔබ අද වෙනස් වෙනවා. ඔබ උන්වහන්සේගේ වචනේ කියනවා දැන් මම ගණන කෙනෙක්ස මගෙන් අහයි මේ දේවල් ඉගෙනනවා. මම කියයි ඕකේ. ඊටසේ ඔබෙන් අහනවා ඉගෙනපු වචනේ ඔබ පිළිපැද්දා. වචනේ අසන්නව පවනන්න නොවි පිළිපදුන අය මෙන්න කියනවා තමන්ම රවට්ට ගන්න නැති. ගණන් දීම මටත් තියෙනවා ඔබටත් තියෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් සභාවේ පාදකයා දේශනා කරන්නේ සිස්ටර් දේශනා කරන්නේ මේ වගේ දේවල් පිටස්තර කෙනෙක් වගේ එන්නලා තමයි දේශනා කරන්නේ. ඒකට හේතුවක්. මිනිස්සු කැමති නැහැ තමන්ගේ දාස ඒ වගේ දේවල් කියනවා. ඒගොල්ලෝ කැමති පුරතල් කරනවට විතරයි. හැබැයි මම දකින බයිබලේ එහෙම නෑ. දැන් ගෙදරක මට තමයි දරුවෝ දෙන්නේ. මගේ දරුවන්ට හොඳ නරක කියලා දෙන්නේ මමයි දරුවන්ගේ තාත්තා. ඉස්සෙල්ලාම කියලා දෙන්න ඕනේ අපි. මම නම් මෙහෙමත් කියලා දෙනවා. ඕගලන්ගේ හැම දෙයක්ම ඔයගොල්ලෝ මාත් එක්ක බෙදා ගන්න. කවුරු හරි පිට කෙනෙක් එක්ක බෙදාගෙන ඔයාගෙනම මෙහෙම කිව්වා අරම කිව්වා කියලා මට කියන්න ඉඩ තියන්න එපා. එයි මම අම්මා. මම කැමති ඒගොල්ලෝ හැමදේම මාත් එක්ක බෙදා ගන්නවා වගේ මේගොල්ලෝ හරියට හදන්න. ඒ සමාන්තරට හොඳ නරක ඔක්කොම කියලා දෙන්න. එතනින් තමයි හොඳ නරක කියලා දෙන්නේ. පිටස්තරින් නෙමෙයි. ඒ වගේ තමයි සභාවේ නායකයා තමයි දේව වචනේ හරි දේ වැරදි දේ කියලා දෙන්නේ. තව කවුරුත් කියනවා කියලා දුන්නට ගැටලුවක් නැහැ. ඉතින් දේශකයන් දේශනා කරනවා. නම් මේ වගේ අත්‍යවශ්‍ය කාරණාවන් අපි දේශනා කළ යුතුයි. ඒක ගන්න නොගෙන ඒකට අන්න ක්‍රියා කරන එක නැති එක මේක අහන කෙනාගේ පාඩම. දවසක දෙවියන් වහන්සේ අහුවෝ ඇයි මේක කියලා දුන්නේ නැත්තේ? ඔබට වගේ නෙමෙයි අපිට ගණන් දීම දෙන්නේ නැත්තේ. ඔබ එහෙම දන්නේ නැති හින්දා වෙන්නේ නැති දේශනාව අරයට හින්ට් එකට මෙයාට හින්ට් එකට කියලා සමහර අකුරට කියන්නේ දන්නේ නැතුව වෙන්නේ. වචනේ දේශනා කරන කෙනාට දෙගුණයක් ගණන් දීමක් තියෙනවා. ඒක හරියට කරාද නැත්නම් පිළිපදින කෙනාට පිළිපැද්දද කියලා විතරයි. අපිට දේශනා කරපු එක ගැන පිළිපැදපු එකයි හැම දෙයක්ම කොහොමද? ඒ නිසා ඔබේ දාසයව සුළුවෙන් හිතන්න එපා. ඒක ආත්මයකට ගණන් දෙන්න. එක එක්කෙනාගේ ඔබ ගැන විතරනේ ගණන් දෙන්න තියෙන්නේ. විනිශ්චය දාස්සේ ඔබ දෙවනාස් ඉස්සරහට ගියාම ඔබ කරපු දේවල් ගැන ඔබ ගණන් දෙන්න. හැබැයි නායකයාට එක එක්කෙනා ගැන ගණන් දීමක් කරන්න වෙනවා. එයා ගැන ගණන් දෙන්න. ඒක දැනගෙන තමයි නායකත්වය ලබන්නේ. ඉන්සන් කට වෙන දේවල් කියවන්න එපා. හිස් වචන ගැන ගණන් දෙන දවසක් එනවා. බයිබලේ කියන්නේ. ඔබ කතා කරන නිකරුණේ කතා කරන හිස්
හැම එක වචනයක් පාසා ගණන් දෙන්න දවසක් වෙනවා. ඒ නිසා තමයි කට කඩියාවක් දාගෙන හරි පාලනය කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඔබේ කිතුරු ගමන සුළුවෙන් හිතන්න එපා. අපි දන්නවා හැමෝම අපිට විනිශ්චයක් වෙනකොට ඔබ දන්නවා. ජනසක විනිශ්චය කරනවා කියලා දන්නවා. ඔව් කතා කරන වචන වලට ගණන් දෙන්න වෙනවා. ඒ නිසා අපිට පරිස්සම් වෙන්න. දෙවියන් වහන්සේගේ සේවකය කරන්නේ ඔහුගේ වැඩක් නෙවෙයි. ඔහුගේ සේවයක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ වැඩ. දෙවියන් වහන්සේ මේ පොළවේ උන්වහන්සේගේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ යා. ඒ පොළොවට ඒ නිසා යොමු කරන්නේ කීකරු වෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. නිකන් කැඳවීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැඳවීම. විශේෂ කැඳවීම. සුළුෙන් තහනම් වෙනවා. කට තියෙන පඩියට දොඩවන්නේ. ඔබ නිකන් හිතන්න ඕ ඇත්තටම යා වරදක් කරනවා. ඇත්තටම වරදක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ විවේචනය කරනවා වෙනුවට, අපහාස කරනවා වෙනුවට, නිඳා කරනවා වෙනුවට ඔබ කරන්නේ යාඥා කරනවා. මේක තමයි කරන්න අනිවාර්යම. යාඥාව නම් දෙන්නේ නැහැ. අර ටික නම් පට ගාගෙන. ඉස්සර නම් ලින්දලාගෙන ඔබ කියවන්නේ. අද කොහොමද ඔබ? මෙන්න තියෙන හොඳ ස්මාර්ට් ෆෝන්. එහෙම නැත්නම් බටන් ෆෝන් එකක්. පඩිය වහිනකොටම ගන්න ඕනේ. ඔක්කොම කියනවා දැන් අපු ඇතුලේ ඉඳන් කුකුල හරිත් කරගෙන ඉඳන් ඇක්ෂන් තාප් එකේ නම් ඔක්කොම කියනවා. මම එහෙම කිව්ව මටත් කෝල් කරනවා. කවුගේ කාලේ මටත් ආව කෙනෙක් බය නැතුව මට කෝල් කරලා පල්ලිය ඕපදු බහන්න. පඩි සිස්ටර්. දවසක් බැලුවා, දෙකක් බැලුවා, තුනක් බැලුවා. හතරවෙනි දවසේ මම මොකක් කියන්නේ? එකක් කිව්වා හොඳට මතක තියාගන්න ඔයා කෝල් කරන්නේ පල්ලියේ පාස්ටර්ගේ වයිෆ්. ඉස්සෙල්ලා ඒක මතක තියාගන්න. පල්ලිය ඉන්නේ පල්ලිය ඇවිල්ලා ඕපදූප කතා කරන තැනක් නෙවෙයි. ඕපදූප හොයන්නේ නම් පල්ලියෙන්වත් එපා. පල්ලියෙන් දෙවියන් වහන්සේව හොයන්න. දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න. ජීවිත වෙනස් කරගන්න. කියලා මම හුවා. ඔයා මේ සතිය යාඥා කරා. වැඩස්කල ඕනේ. මිනිස්සු එහෙමයි හිතන් ඉන්නේ දේවදාසයන්. ඕපදූප කියවන්න පුවත් කවුරු කරනවා. එයි තමන්ගේ මට්ටමට අරගන්න. ඔබ මතක තියාගන්න. දේවදාසයරින්නා දෙවියන් වහන්සේට නමක් දෙන්න. ඔබට ඕන විදිහ ඕපදූප කියවන්න. අරවට මේවට පාවිච්චි කරන්න පුරුදු. ඔබ එහෙම කරනවා නම් කරන්නේ දෙවියන් වහන්සේ. ඔබට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න. උන්වහන්සේ උත්තර දෙනවා. බයිබලයේ කියනවා. මොකද ඒක තමයි ඔබේ වගකීම. මොකද දෙවියන් වහන්සේගේ අතේ දාසයෝ නායකයෝ ගැන වගකීම තියෙන්නේ. දෙවියන් වහන්සේ. දාසය විතර නෙවෙයි. සභාවේ අපි නායකයෝ පත් කරලා දෙනවා. නායකයන්ට ඒ වගේම තමයි. ඔබ යම් නායකයෙක් යටතේ යනවනම් ඒ කෙනාට ගරු කරන එක, ඒ කෙනාට අහුම්කම් දෙන එක ඔබ දෙවියන් වහන්සේට කරන දෙයක්.
හරිද? එයා වැරදි මාර්ගයේ යනවා නම් දේවදාසය වෙන්න පුළුවන්, නායකයෝ වෙන්න පුළුවන්. වැරදි මාර්ගය යනම විනිශ්චය කිරීමේ අයිතිය තියෙන දෙවියන් වහන්සේට. ඔබට මට නෙමෙයි. ඔබ ඒක දෙවියන් වහන්සේට බාර දෙන්න. මොකද දෙවියන් වහන්සේ ඇවිල්ලා එයා නායකයා මෙයා අධිරිවන්තය කියලා නෑ. වහන්සේ යුක්ති සහගත විනිශ්චයකාරයා. ඔබට වේදනයක් හැමදේම තමයි යාට දෙන්නේ. ඔබට දෙන විනිශ්චය තමයි යාට දෙන්නේ. ඒක ගන්න දෙන්නේ. මොකද දෙවියන් වහන්සේගේ සේවකයා කියන්නේ සර්ව සම්පූර්ණ කෙනෙක් නෙවෙයි. මිනිස්සෙක් ඔබ වගේ මිනිස්සෙක්. හැබැයි එයාගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි එයාගේ තනතුර සහ ආලේපය දිව්‍යමය එකක්. ඒක ඔබට අත්‍යවශ්‍යයි. ඔබ වචනයේ කිව්වා සභාවේ නායකයට වෙන්න පුළුවන්, සේවකයට වෙන්න පුළුවන්, දේවගතිවරයෙක්ට වෙන්න පුළුවන්, විරුද්ධව පව් කරන්නේ නැතිවන පිළිසෙ අදිෂ්ඨාන කරගන්න. ප්‍රතිපත්තියක් විදිහට කියනවා. අපි අපේ විශේෂයෙන් අපේ කට පරිස්සම් කරනවා. සෙලම් කටින්නේ කියලා පරිස්සම් කරනවා. මොකද දේවදාසයා වැරදි කරනවා නම් දඬුවම් කරන්න දෙවියන් වහන්සේ දන්නවා. සාවුක දෙවියන් දඬුවම් කළා. දෙවියන් වහන්සේ දන්නවා දඬුවම් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි දාවිද් සාවුල මරන්න නැතුව දෙවියන් වහන්සේට ඒකට දඬුවම් කරන පිණිස දැහැලා යන්න කන්නේ. අද දවසේ ඔබට කියන්න ඔබේ නායකයා, ඔබේ දේවදාසයා, ඔබගේ නායකයෙක් යටත් වෙලා ඉන්නවා නම් ඔබේ කෙනාට දෙවියන් වහන්සේට ගෞරවය වගේ ඒක කරන්නේ ඔබ පුද්ගලයෙක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයට උදාහරණ ගෞරවය. ඒ නිසා මේ ජීවිතේ දෙවියන් වහන්සේ තුල වෙනස් කරගන්න. විනායකයට විලාසයට විනායකත්වයට සිගෞරවයේ සේවයට ඔබ අත්වලක් වෙන්න. ඔබත් ඒ සේවයට ඔබ ශක්තියක් මොකද අපි දකිනවා ආරෝන් මොසෙස් යාඥා කරන එක අවස්ථාවක් නේ. එතකොට ආරෝන් ගුරු එයාව දෙවියන් අත් දෙකේ අල්ලගෙන ඉන්නවා, ඔසවගෙන ඉන්නවා යාඥා කරන පිණිස ශක්තියක් වෙනවා. ඔබත් එවැනි මිනිස්සෙක් වෙන්න. දේව සේවකයාට ශක්තියක් දෙන මිනිස්සෙක් වෙන්න. ඒකේ ශක්තියක් වෙද්දී ලැබෙන පළ විපාක වගේම ඒවා විනාශ කරන ඒවා දුරුවම හිතනවට වඩා භයානකයි. එසේ නොවන පිණිස අපේ ජීවිතය අද දවසේ වෙනස් කරගන්න අපි ආඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේ පත් කරපු සේවකයන්ට ගරු කිරීමට ඔබ වහන්සේ අපිට නිහතමානී හදවතක් දෙන්න ස්වාමිනී. අපේ වැරදි වචන නිසා ඔබ වහන්සේගේ ආශිර්වාදය අපිට අහිමි කරගන්න නැති වෙන පිණිස අපි ඔබ වහන්සේ පවිත්‍ර කරන්න ස්වාමිනී. අපේ සභාවේ නායකයන්, සේවකයන් ඔබ වහන්සේ ආරක්ෂා කරන්න ස්වාමී. වචන ස්වාමී ඔබට විරුද්ධව කතා නොකරන පිණිස ඔබ වහන්සේ පත් කළ වහන්සේ ආලේප කළ දාසයන්ට විරුද්ධව වචන කතා නොකරන පිණිස ක්‍රියා නොකරන පිණිස ඔබ වහන්සේ අප ආරක්ෂා කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාමයෙන්. ආමේන්.